හායි ගයිස්, මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ කුබෝඩා එකකින් මේ වැපිලිලියක් ගන්න විදිය. මේක නම් මේ මම මැදින් දාලා මැදින් රෙකෝඩ් කරගත්තේ ඉන්න මේක කියන්නේ මොනම දේ පුරුදු වෙන්නත් පිටිපස්සේ රොට්ටරියේ බැලන්ස් එක Tamanට තියෙන්න ඕනේ. මේ ලියද්ද මෙහෙම ගහන ගින්දලා ඊළඟ ලියද්ද ඉඳන් මේ කියන්නම්. ටැට්‍රේ සාමාන්‍ය RPM එක 2200ක් වගේ තියාගන්න ඕනේ. මෙහෙම ලියද්ද කෙරවලකින් දාලා මෙහෙම මැදින් කඩලා ඉවර වෙලා මැදින් කඩන්න ඕනේ දික් අතට නෙමෙයි. ඒ කියන්නේ පළල් අතට. දික් අතට ඊට පස්සේ මට්ටම් ඊය ගහන්න ඕනේ. මම කඩලා ඉවර වෙලා ඊය ගහගෙන යනවා. පිටිපස්සට ගද්දි අනිවාර්යෙන් ඔයාලා PTO එක ඕෆ් කරන්න ඕනේ. මොකද මඩරොල්ල පිටිපස්සට ගහනවා අනික කුබෝඩා එක ක්ලච් එකකින් අතර වෙන හින්දා මේ වැඩි කාලයක් පාවිච්චියට PTO එක ඕෆ් කරන්න ඕනේ. මේ විදිහට දැන් ඕන් මට්ටම් ඊය ගහන්න හදන්නේ. දැන් දික් අතට දාගෙන මට්ටම් ඊය මුළු එක පැත්තක මුළු හතර ගහගෙන ඉවරලා රවුම ගහනවා මේ විදිහට. මේක මේ අර හතරස් ලියද්දක් නෙමෙයි ඉන්න වලට තේරුම් ගන්න අමාරු වෙයි. ඊළඟ ලියද්දට දාපුවා මේක මේ හරි විදියටම මේ තේරුමක් වෙයි. අර දෙපාරක් විතර පිටිපස්සට ගන්නවට සමහර දැන් මේ යන්නේ අපේම හින්දා මේ කාගේ හැවත් එහෙම තමයි මේ අර ලියද්දේ අර මුළු වලට සාමාන්‍ය මුළු ඇදෙන්නේ නැති වෙනවනේ. එතකොට ඉතින් පිටිපස්සට එකපාරක් ගහලා ආය පාරක් ඇදලා ගන්නවා. මේ විදියට මේ ඕන ලියද්දේ කෙරවලකින් දැම්මම මම කොට අතර කඩා ගත්තා. මොකද කොට අතර කඩන්න ඉස්සෙල්ලා ඊයේ දික් අතර කඩලා තිබ්බ හින්දා අනික ඉක්මනට මඩ වෙනවා. මේ විදිහට ඊයේ ගහගෙන යනවා. ඊයේ ගහද්දි ඒක ලේසි මේ දෙපාරක් විතර ඊයේ ගිහිල්ලා ඊළඟ පාර කඩාගත් එකේ අනිත් මේ මුළු දෙකත් කඩා ගන්නවා මේ මැදින් කඩලා ඉවර වෙලා. එතකොට ඉක්මනට මඩ වෙන හින්දා අර බහින ප්‍රතිශතය අඩුයි. මොකද මඩ රොල්ල තියෙද්දි මේ බහින්නේ නැහැ එහෙම. ඕන්නේ අනිත් පැත්තට කරකලා දික් අතර මට්ටම් ඊය ගහනවා. කියන්නේ පෝරු ගන්නවා කියන්නේ. මේ විදිහට ගිහිල්ලා සාමාන්‍ය මේ කුබෝඩා රැට්ටර් මේ ගැන අහනවා කට්ටිය මගෙන් හොඳයිද මොකද ගත්තොත් අවුල්ද ගින්න මන් දහනවා. ගන්න අයට කියන්නේ අවුලක් නෑ වාහනේ. සාමාන්‍ය කන්න 4-5ක් එකම දිගට දිව්ව හැකි මේ ලෙඩක් එන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඉතින් ලෙඩක් ඉතින් කොල්ලෙක් ගන්නවා නම් සාමාන්‍ය මම මේක දිගටම කරනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න. මොකද කට්ටක් නැතුවම නෙමෙයි. හාලා මොකද අපේ විතර තමන්ට කුඹුරු තියෙනවනේ තමන්ගේ විතරක් හාලා ගෙවන්න බෑනේ. දැන් සාමාන්‍ය 80 ගණන් යනවා ටැට්‍රේ. අපි ගද්දි 43යි ටැට්‍රේ. දැන් යා සාමාන්‍ය යනවා මේ 80 ගණන් විතර. එතකොට නඩත්තුයි තමන්ට කරගෙන යන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. වාහනේ හොඳයි. හොඳ නෑ කියන්නේ මඩට සාමාන්‍ය මඩ විතරනේ කරනවනම් මඩට සාමාන්‍ය හරි විදිහට පාවිච්චි කරනවා නම් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වාහනයක්. නඩත්තු වියදමුත් බොහෝ දුරට අඩුයි. මොකද ස්පෙයා පාර්ට් ඕන තැනක තියෙනවා. ඔයාලගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මන් දන්න දෙයක් නම් මම කියලා දෙන්නම් අහන්න පුළුවන්. ඒ කියන්නේ වාහනේ සම්බන්ධ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මම දන්න දෙයක් නම් මම කියලා දෙන්නම්. මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. මගේ YouTube channel එක තියෙනවා. ඒක subscribe කරලා මේ bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එතකොට වැපිලිලි ගහද්දී ගොඩක් අතේ බැලන්ස් එක තියෙන්න ඕනේ. කියන්නේ රොටරියේ බැලන්ස් එක තියෙන්න ඕනේ. මඩ රෝල්ල වලගාවට ගිහිල්ලා උස්සන්න වලට තල්ලු වෙන විදියට. ඒක Tamanට හිතෙන් තියෙන හීයක් කියලා දෙයක් නෑ සාමාන්‍ය. මම දන්න
මගේ නොලෙජ් එක හැටියට තමන්ට ලේසි විදියකට තමයි මේ ලියද්දක කීය හදා ගන්න ඕනේ. තමන් ලියද්දකට දාගන්න කලින් කියන්නේ තමන්ට මීටර් වෙන්න ඕනේ. මේ ලියද්ද මේ මුල්ලෙන් දාගෙන මේ අතර කඩාගත්තොත් හොඳයි බහිනවා නම් ඒව කල්පනාවෙන් මේ තමන් ඉන්න ඕනේ. දැන් මේ මං ගහන්නේ වගල් බෙලක් ටිකක් බහිනවා. ටිකක් කියන්නේ සමහර තැන් චැසිය ඇදගෙන යන සයිස් බහිනවා සමහර තැන්. ඕන දැන් මේ ලියද්ද එහෙම අර චැසිය ඇදගෙන යන සයිස් බහිනවා. ආද්‍ය අනිවාර්යෙන් ග්‍රීස් ගහන්න ඕනේ. මම මේ කියන්න කියලා දෙන්නේ අලුතෙන් ට්‍රැක්ටර් ගන්න ඉන්න මල්ලිලාට හෝ අයියලාට මේ අනිවාර්යෙන් ඩේලි ග්‍රීස් ගහන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රැක්ටරේ හැමදාම හොදන්න කියලා එකක් නැහැ. ග්‍රීස් ගහන්න අමාරුවෙන් අපි නම් හොදනවා. ඉතින් මඩ ගාගෙන දෙපාරක් එපා වෙනවා ට්‍රැක්ටරේ අතරපත ගන්න ගියපුවාම. මේ වීඩියෝ එක බලද්දී ඔයාලට ඒ කියන්නේ ඊය ගැන නොතේරෙන කට්ටියට හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. හරියට මීටරෙන් බලනවා නම් හරි පැත්තට කඩන විදිහ ඒ මුළු හතර ගහන විදිහ ගන්න තියෙනවා. මම පැදලා තියෙන ට්‍රැක්ටර් වලින් ලේසිම ට්‍රැක්ටරයක් තමයි කුබෝටා. ගෙන්නටත් වියදම බොහෝ දුරට ගොඩක් අඩුයි. දැන් උද්දමනයත් එක්ක නම් බොහෝ දුරට කෑලි වැඩි වෙලා තියෙන්නේ දැන්. හැබැයි කෑලි මේ කියන්නේ කැඩුනොත් කෑල්ලක් ඒක ගන්න ඒ කියන්නේ හොය දුවන්න දෙයක් නැහැ. ඕන තැනක කෑලි තියෙනවා. ඒ කෑලි තියෙන ඕන තැනක. මේ තනිකර වගලක් ගහන්නේ බහිනවා හොඳට. මේ සෙට් එකම වගල් තියෙන්නේ ගෝලයා වපුරන්න දාලා ඉවරලා මං හාන්න ගත්තා. මේක බහිනවා සුපිරියට. බහිද්දි සාමාන්‍ය RPM එක වැඩිපුර තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. මැෂින් එකේ වැඩ කරද්දි බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. අනතුරු වෙන ප්‍රතිශතය වැඩි. නම් මීටරේම වැඩ කරන්න ඕනේ. මම දැකලා තියෙනවා කට්ටිය දාගෙන ගිහිල්ලා පිටිපස්සට වැටිලා රොට්ටේට අහු වෙලා ඔය වගේ ආරංචි එනවා. එහෙනම් ගයිස් අද නම් ගිහින් එන්න. ඔය පරිස්සමෙන් ඉන්න. නොදන්න දෙයක් තියෙනවා නම් කතා කරලා ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා අහන්න. එහෙනම් බුස්සන්නේ අදටම යනවා.